අයිබෝවන් හැමෝටම අදත් චන්දිමාප නෑන්ඩ YouTube නාලිකාවට ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා. මම අද හිතුවා සාමාන්‍ය පෙළ විභාගයේ ගණිත විෂය පේපරේ පළවෙනි කොටසට ඇවිල්ලා තියෙන ප්‍රශ්න පිළිබඳව පොඩ්ඩක් සාකච්ඡා කරන්න. මම මගේ කලින් වීඩියෝ එකේ සාකච්ඡා කරලා තියෙනවා දෙවෙනි කොටසට ඇවිල්ලා තියෙන ප්‍රශ්න පිළිබඳව. අවශ්‍ය අයට ඒ වීඩියෝ එක බලන්න පුළුවන්. ඉතින් පළවෙනි කොටස ගත්තොත් පළවෙනි කොටස A සහ B කියලා කොටස් දෙකකින් සමන්විත වෙනවා. A කොටසේ කෙටි ප්‍රශ්න 25කුත් B කොටසේ ප්‍රධාන ප්‍රශ්න 5කුත් අඩංගු වෙනවා. මේකේ A කොටස ගැන සාකච්ඡා කරොත් A කොටසේ ප්‍රශ්න සකස් වෙලා තියෙන්නේ 10 සහ 11 ශ්‍රේණිවල විෂය කරුණු වලට අදාළව මූලික දැනුම භාවිතා කරමින්. ඔයාලට ඒක පසුගිය විභාග ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියුවනම් ඒක බලා ගන්න පුළුවන්. ඒ වගේම හරිම සරල ප්‍රශ්න තමයි මේ A කොටසේ අහලා තියෙන්නේ. B කොටස ගත්තොත් B කොටසේ ප්‍රධාන ප්‍රශ්න 5ක් තියෙනවා. මේ ප්‍රධාන ප්‍රශ්න 5ට ඇවිල්ලා තියෙනවා භාග ගානක්. භාග සම්බන්ධ කරලා ගැටලුවක් තියෙනවා. ඒ වගේම තමයි පරිමිතිය සහ වර්ගඵලය සම්බන්ධ කරලා ගැටලුවකුත් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම වටපස්ථාර සම්බන්ධ කරලා ගැටලුවක් තියෙනවා. මිනිස් දින නැත්නම් ප්‍රතිලෝම සමානුපාත සම්බන්ධ කරලා ගැටලුවකුත් දෙක ගන්න පුළුවන්. ඒ වගේම කොටු දැල රුක් සටහන සමුච්චය සංඛ්‍යාත වක්‍රය ජාල රේඛය සංඛ්‍යාත බහුවස්ත්‍රය මෙන්න මේව සම්බන්ධ කරලා ගැටලුවකුත් වලට දැක ගන්න පුළුවන්. මම මේ ප්‍රශ්න ගැන සාකච්ඡා කරේ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර අරගෙන ඒව ගැන අධ්‍යයනය කරලා. ඔයාලටත් මේ ගැන වැඩි අවබෝධයක් ලබා ගන්න පුළුවන් පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර හොඳින් අධ්‍යයනය කිරීමෙන්. ඉතින් මම මගේ ඉදිරි වීඩියෝ වලදී බලාපොරොත්තු වෙනවා මේ එක කොටසේ ඇවිල්ලා තියෙන පළවෙනි ප්‍රශ්න පත්‍රයේ ඇවිල්ලා තියෙන ඒ කොටසට අදාළ කෙටි ප්‍රශ්න පිළිබඳව පොඩි සාකච්ඡාවක් කරන්න. එහෙනම් අදත් මගේ වීඩියෝ එක එක්ක ඔයාලා සම්බන්ධ වුණාට බොහොම ස්තුතියි. හැමෝටම සුබ දවසක්.